මැනේජර් මහත්තයා සුබ උදෑසනක්. උක්කුබණ්ඩ මුදලාලි. good morning. එන්න වාඩි වෙන්න. ඒ මොකක්ද ඒ කිව්වේ? good morning නෙමෙයිනේ. මම වාඩි කිව්වේ සුබ උදෑසනක් කියන්නේ. එතකොට වත් සුබ උදෑසනක් කියන්නේ. හරි සුබ උදෑසනක්. ඉතින් මොකද මේ පැත්තේ? ඉතින් කොහොම මැනේජර් මහත්තයා මේ කඩේ මිනිස් අලුතෙන් කොල්ලෙක් ගත්තද? ඔව් මං අඳුරන්නේ කෙනෙක්. මේ දැන් කියන්නකෝ ඔබතුමාට මොකද්ද වෙන්න ඕනේ? මේකයි මැනේජර් මහත්තයා මේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනව නේද අර ටීවී වර්ගයක්. මොකද්ද මේ ස්මාර්ට් ටීවී නේ? මට පොඩ්ඩක් ඒ ටීවී එක පොඩ්ඩක් පෙන්නන්නකෝ මට ගන්න ඕනේ. සකලේ මේ මහත්තයාට අර අලුතෙන් ආපු ස්මාර්ට් ටීවී එක වෙන්න. ආදන් දිනියා. අතනද තියෙන්නේ. යන්කෝ බං. එන්න අංකල් එන්න. ළඟ තියෙන්නේ. එදී මේක තමයි අංකල්ගේ ටීවී එක. මේකෙන් ඔයාලට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. අංකල් මොනවද මැනේජර් මහත්තයා? මේ ළමයාට මේ කස්ටමර්ස්ලා කතා කරන විදිහට උගන්වලා නැහැ නේ හරියට. මෙහෙමද කතා කරන්නේ? නෑ මේ අලුතින් ආවේ ඒකයි මේ සකලේ මහත්තයා කියන්නේ මහත්තයා. මේ තියෙන ටීවී එක අන්න එහෙම කතා කරන්න ඕනේ හොඳේ මහත්තයා කියලා. මේකද ඔය කිව්ව ටීවී එක? ඔව් මහත්තයා මේකෙන් ඔයාලට YouTube ගන්න පුළුවන්, Facebook ගන්න පුළුවන්, ලෝකෙ තියෙන ඕනම කුණු කොටක් බලන්න පුළුවන් මහත්තයා. හරි. කොල්ලෝ මේ දැන් ඔය අපේ නෝනා ගෙදර නැති වෙලාවට මට මේකෙන් බට්ටියක් හිමු උයා ගන්න පුළුවන්ද? ස්මාර්ට් කිව්වම හැම දෙයක්ම පුළුවන් ඉන්නේ බෑයි නේ. නෑ මුදලාලි ටීවී එකෙන් බත්තු යන්න බෑ. ස්මාර්ට් කිව්වේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ෆෝන් එකෙන් කරගන්න පුළුවන් වැඩ ටික ඕකෙනුත් කරගන්න පුළුවන්. ඔයාලට මේ බත්තු යා ගන්න පුළුවන් මේ අපේ ළඟ රයිස් කෝකර් තියෙනවා. රයිස් කෝකර් එක ගමු. එහෙමද? එහෙනම් වැඩක් නෑ. මම හිතුවේ මේ ස්මාර්ට් කිව්වම හැම දෙයක්ම කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මේක වතුරට දැම්මම වැඩ කරනවද? වෝටර් ප්‍රූෆ්ද මේක? ඔව් මහත්තයා. මේක වතුර යට ගියාගෙන බලන්න පුළුවන්. ඔයාලට රෙදි හොදන්න පුළුවන්, ගලේ ගහන්න පුළුවන්, සබන් ගන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් මහත්තයා. සකලේ. මුතුලාලේ ඇයි ටීවී වතුරට දාන්නේ? වතුර යන්න හොඳ නැහැ ටීවී එකට. ටීවී තියෙන්නේ ඒ ඇතුලේ තියාගෙන බලන්නනේ. එහෙමද? අපෝ වැඩක් නැහැ නේ එහෙනම්. මං හිතුවේ මේ වැස්සේ එළිය තියාගෙන බලන්න පුළුවන් කියලා. චී. අර බ්ලෙන්ඩර් එක කීයද මැනේජර් මහත්තයා? ඒක රුපියල් 12000යි මුදලාලි. ඒක හොඳයි. අවුරුද්දක් වොරන්ටි තියෙනවා. මොකක් ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි මාරු කරලා වුණොත් දෙනවා. අවුරුද්දක් වොරන්ටි තියෙනවා කියන්නේ මට මේකේ ගල් වුණත් අපරන්න පුළුවන් නේද? අපේ ගෙදර වංගෙඩියක් කැඩිලා මිරිස් ගලත් නෑ. ඒකින් තමයි මේ බ්ලෙන්ඩර් එකක් බැලුවේ. දීපාන්දරාවනි මේ වගේ මීහරකෙක්. මොකද කොල්ලෝ කිව්වේ? ඇහුන්නේ නෑ. නෑ මහත්තයා මම කිව්වේ මේ බ්ලෙන්ඩර් එකට ඔයා ගල් දැම්මොත් එහෙම බ්ලෙන්ඩර් එක කැලි කුඩු වෙනවා. ගල් මුකුත් වෙන්නේ නෑ. අයියෝ මුදලාලි බ්ලෙන්ඩර් වලින් ගල් කඩන්න බෑ. මේවා තියෙන්නේ ඔය පළතුරු ජූස් ටිකක් හදාගන්න, මිරිස් ටිකක් අඹර ගන්න, ඒ වගේ පොඩි වැඩ ටිකක් කරගන්න පුළුවන්. මේ ගල් කඩන මැෂින් එකක් නෙමෙයිනේ. අපෝ මැනේජර් මහත්තයා මේ කඩේ තියෙන බඩු වලින් මුකුත් කරන්න බෑනේ. හැමදේම බෑනේ. අලුතෙන් සෝප එකක් ඇවිල්ලා. මේක කීයද? පෙන්නපන්. මහත්තයා සෝප එක ගන්න අඩු කරලා දෙන්න. මෙතින්නේ බඩු. මේක මේ ලෙදර්ද? මට ඕනේ ඔරිජිනල් හරක් හැමෙන් මහපු එකක්. ඔබට ඉතින් අලුතින් හරක් හැමක් ඕනේ නේ. ඔබ කොහොමද හරකෙක් නේ? ඇහුන්නේ මට මොකද කිව්වේ? මහත්තයා නෑ. මම කිව්වේ මහත්තයා මේක සුපිරිම හරක් හැමක්. මේක ටයිකරම ඔරිජිනල් හරක. තනකොළ එහෙම පේන්නේ නෑ. සෝප එක ගිහිල්ලා තනකොළ කනවා. ඇත්ත කියන්නේ. තනකොළ තියෙන තැනක එහෙම කියන්න එපා සෝප එක නෙමෙයි. මොන කඩයක්ද මැනේජර් මහත්තයා මේ? හැමදේම බෑනේ. ටීවී එකට බත්තු යන්න බෑ. බ්ලෙන්ඩර් එකට ගල් අඹරන්න බෑ. ඒ ඇස්සේ සෝප එක ගිහිල්ලා තනකොළ කනවා කියනවා. මාව හරකෙක් වගේ පේනවද? හරකෙක් කියන්නේ මී හරක. මොකද කිව්වේ කොල්ලා? නැහුන්නේ. අනේ මොකුත් නෑ මහත්තයා. ඔයා හරි හොඳයි. මැනේජර් මහත්තයා මේ මුගේ කට පොඩක් පරිස්සම් කරගන්න කියන්නේ. හිතුවක් දැන් මම කන් ඇහෙන්නේ නැහැ කියලා.
මම යනවා යන්න. හරි හරි මුදලාලි. සුබ දවසක් ඈ. ආයෙ එන්නකෝ. මොන අට්ටාපිට ගම් කබර කුණු කටුවෙත් ඔස්සේ අනේ මන්ද බං. ඕක කොහොම තමයි. අම්මු පිස්සෙක්. ඉතේම ඔළුවත් එක්ක අවුල් වෙනවා.